අයිබෝන් ආණ්ඩුව වැඩ තුනක් කළා ඔවුන් බලයට ආවට පස්සේ. පළවෙනි එක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. ලක්ෂ ගාණක් වියදම් කරලා විශාල උත්සවයක් අරගෙන ජනාධිපතිවරයා සහභාගී වෙලා රට පුරාම පටන් අරගෙන එක පාට වාහනවල ත්‍රිවිල් වල බස් වල කෑලි ගලවන්න පටන් ගත්තා. ඊට පස්සේ ජනතා විරෝධයක් ආවට පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා කිව්වා මාස 3කින් ආපහු මේක පටන් ගන්නවා මේ කෑලි ගලවන වැඩේ කියලා. දැන් මාස 3 කෑලිත් නෑ සම්පූර්ණයෙන්ම ඒක අමතක කරලා තිබෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ෆේල්. දෙවෙනි එක තමයි ඔවුන් පටන් ගත්තා මේ රිලා සංගණනය. මං හිතන්නේ ලක්ෂ ගාණක් වියදම් කළා රට පුරාම මේ එකවර සත්වයින් ගණනය කරනවා කියලා. ඒකෙන් වෙච්ච වැඩක් නෑ. අන්තිමට කලේ මොකද්ද කියලාවත් මේගොල්ලෝ දන්නේ කිසිම අරමුණක් නැතුව කරපු වැඩේ සම්පූර්ණම ෆේල්. තුන්වෙනි එක තමයි ඔවුන් පටන් ගත්තා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට. දළදා ප්‍රදර්ශනය පවත්වන්න ගත්තේ අත් වශයෙන්ම අපි දන්නවා මේ ආණ්ඩුවට කිසිම ආගමික බවක් නැහැ. මොවුන් බලයට ආවේ ආගමිකත්වයට පහර ගසමින්. ඔය දැන් මොනවා කිව්වා දැන් අහනවා කෝ අපි පෙරහැර නැවැත්තුවද කෝ අපි දාන දෙන්න එපා කිනවද කියලා. නෑ ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ ඒ දවස්වල කිව්වේ මේ පෙරහැරවල් කරලා වැඩක් නැහැ. ඇයි මේවට සල්ලි වියදම් කරන්නේ? මේවා නෙමෙයි කරන්න ඕනේ. වැඩ වගේ දේවල් තමයි ඒ දවස්වල කිව්වේ. හැබැයි ඔවුන් බලයට ආවට පස්සේ ඔවුන් දන්නවා ඔවුන්ට ඒ විදිහට වැඩ කරන්න බෑ කියලා. කොහොම හරි අවසානයේ ඔවුන් මේ දළදා ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාවක් භක්තියක් නිසා නෙමෙයි. මේ ළඟ එන ඡන්දේ ඉලක්ක කරගෙන මම හිතුවා දැන් පෙන්වන්න කිසිම දෙයක් නැහැ. අර සියලු වැඩසටහන් අසාර්ථක වෙලා තියෙන පසුබිමක පෙන්වන්න කිසිම දෙයක් නැතුවම මම කල්පනා කළා මේ සිංහල බෞද්ධයා පොඩ්ඩක් කූදන්න අපට ඡන්දේ දෙවා ගන්න මොන්ව පොඩ්ඩක් ඡන්ද පොලට අරයි යන්න නම් මේ වගේ වැඩක් කරොත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා වුන් කල්පනා කළා. ඒකල්ව තමයි ජනාධිපති අනුරම ওই නුවරට ගිහිල්ලා දළදා ප්‍රදර්ශනයක් යෝජනා කළා. ඒකත් වෙනම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඇත්තටම දළදා ප්‍රදර්ශනයකට සුදුසු අවස්ථාව ආණ්ඩුවෙන් නෙමෙයි යෝජනා කරන්නේ. ඒක දළදා මාලිගාවෙන් දියවඩ නිලමේවරයා ඊට පස්සේ මහානායක හිමිවරු තමයි මේවා යෝජනා කරන්නේ. නමුත් ජනාධිපතිවරයාම නුවර ගිහිල්ලා යෝජනා කළා මේ කඩිමුඩියේ ඔන්න දළදා ප්‍රදර්ශනය කළා. මොවුන් හිතුවේ මේක හරි සරල වැඩක් කියලා. හරි අපි ප්‍රදර්ශනයක් තියෙනවා. දැන් මේක පටන් ගන්නවා. ඊට පස්සේ සියල්ලම හරි මිනිස්සු ඇවිදිලා අතනින් ඇතුල් වෙලා මෙතනින් එළියට යනවා. අපි දළදා ප්‍රදර්ශනයක් තිබ්බා. ඔන්න අපි නියමයට වැඩේ කළා කියලා මේක ඉවර කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කල්පනා කළේ. මොන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ කරන්න යන වැඩේ බරපතලකම. මේක කොතරම් බැරෑරුම්ව සංවිධානය කළ යුතු එකක්ද කියන එක සම්බන්ධයෙන් කිසිම අදහසක් තිබුණේ නැහැ. කොටින්ම මේකේ මැග්නිටියුඩ් එක පිළිබඳ මේ වගේ දළදා ප්‍රදර්ශනයක මේ වගේ බෞද්ධ රටක ලක්ෂ ගාණක් ජනතාව මහනුවරට රැස් වෙනවා කියන එක සම්බන්ධයෙන් මොවුන්ට අදහසක් තිබුණේ නැහැ. ඔබ දන්නවා මහනුවර කියන්නේ මේ හතර වටෙන් වට වූ නගරයක්. මේ නගරය තුල තිබෙන සම්පත් ප්‍රමාණය විශේෂයෙන්ම මේ ආහාර වැනි ද්‍රව්‍ය ඉතාමත්ම සීමිතයි. මොකද ඒ ප්‍රදේශයට ගෙනියන්නේ ඒ සාමාන්‍ය අවශ්‍ය ටික විතරයි. සාමාන්‍යව කොළඹ වගේ තිබ්බනම් හතර වටෙන්ම අවශ්‍ය දේවල් ගෙන්නන්න පුළුවන්. නමුත් නුවරට එහෙම කරන්න බෑ. මේවා ගැනවත් මේගොල්ලන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මෙච්චර ලක්ෂ ගාණක් ජනතාව ආවට පස්සේ උන්ට කන්න ටික දෙන්නේ කොහොමද? ඒ කඩවල තිබෙන බඩු ප්‍රමාණය පවා ඇති වේද? මේවා පවා හිතන්න ඕනේ. ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය වෙන සෙසු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් මේ ටොයිලට් 135යි හදලා තිබෙන්නේ. මේ ලක්ෂ ගාණක් එනවා. මෙන්න මේක නිසා තමයි මහ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ මහපාරේ පවා මේ වැඩේ කරලා. මොකද උන්ට විකල්පයක් නැහැ. විකල්පයක් නැත්තම් උන්ට මේ පෝලිං වල ඒ විදිහට ඉන්න බෑ. ඉතින් මේවා ගැන හිතන්නේ නැතුව හුදු දේශපාලන අරමුණ විතරක් මුදුන්පත් කර ගැනීමට කරපු දේ නිසා තමයි ඔවුන්ට මේ දේ සිද්ධ වුනේ. දැන් මොවුන් හිතන්නේ මේවා අර ඉස්සර ඔවුන් අර මුළු රටේම ඉන්න ඔවුන්ගේ කාඩර් එක දාලා ඔය ඉස්පිරිතාලයක වාට්ටුවක් සුද්ධ කරනවා වගේ එහෙම සුද්ධ කරලා මහා ලොකු දෙයක් කරා වගේ ෆොටෝ දාලා ඒකෙන් ප්‍රසිද්ධියක් ගත්තා වගේ මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. දැන් තමයි ඔවුන්ට තේරෙන්නේ මේ වැඩක් බාරගත්තාම ඒක කොච්චර අමාරුද කියලා. මොවුන් මේ කවදාවත් වැඩ කරපු අය නෙමෙයි. වැඩ විවේචනය කරපු අය. මේ අවුරුදු 50 60 30ේම ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළේ නැහැනේ. ඔවුන් කළේ වැඩ විවේචනය කරපු.
දැන් ඔවුන්ට ආණ්ඩුව බාරගත්තට පස්සේ විවේචනය කරන්න බෑ මේ වැඩ කරන්න ඕනේ. ඒ අනුව දැන් ඔවුන් තේරුම් ගනිමින් සිටිනවා වැඩ කිරීම කොච්චර අමාරුද කියලා. දැන් ඔවුන් මේ පහුගිය කාලේ පුරාම විශාල දෝෂාරෝපණ දැනුත් කරන මේ 76 වසරක ශාපේ අනම්මනම් කිය. දැන් ඔවුන්ට ඉගෙන ගන්න වෙනවා මේ 76 වසරේ ඒ ආණ්ඩුව වලින් මේවා කොහොමද කළේ කියලා. දැන් මහින්ද රාජපක්ෂ 2009 මේ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තිබෙtti. ආරක්ෂක අභියෝග පවා තියෙද්දි මේ දළදා ප්‍රදර්ශනයක් කරා බලන්නේ එහෙම කරන්න හිතපු එකම මොනතරම් අභියෝගාත්මක දෙයක්ද කියලා. හැබැයි එවන් අවස්ථාවක පවා සංවිධානය කරපු ඒ ප්‍රදර්ශන ඉතාමත්ම හොඳට කෙරුණා. ඉතින් එහෙම කරලා දැන් මේ අද ඊට වඩා පහසුකම් තියෙද්දි මේගොල්ලෝ මේ බලයට ආවේ තමන්ට ස්මාර්ට් සැලසුම් තියෙනවා. සියල්ලටම සුහුරු සැලසුම් තියෙනවා. අපි සියල්ලම එහෙම තාක්ෂණිකව සැලසුම් කරන්නේ. එහෙම කියලා ආපු අයට අඩුම තරමින් ජනතාවට තමන්ගේ සනීප ආරක්ෂක කටයුතු ටික කරගන්න ඒකට අවශ්‍ය ඒ අවශ්‍යතා ටිකවත් සපුරන්න නොහැකි වුණා. දේශපාලන වාසි ගන්න කරා නම් ඒක සම්පූර්ණම ඒකේ අනිත් පැත්ත උනේ කියන එක අපි කියන්න ඕනේ. මේකෙන් තේරුම් ගන්න ඕනේ දැන් හිතන්න මේගොල්ලෝ දැන් මේ කොවිඩ් කාලේ වගේ හිටියනම් ආණ්ඩු බලය තියාන. දැන් කොවිඩ් කාලේ සම්පූර්ණ මේ රටේ 70% ඉක්මවලා ජනතාවට එන්නත් ලබා දුන්නා. මුළු රට පුරාම. ඊට පස්සේ ගෙවල් වලට කොටු වෙලා හිටිය අයට කෑම ටික ලබා දුන්නා. නිරෝධායනය කළා. ඊට පස්සේ රට පුරාම රෝගය නිවාරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය ගත්ත මුළු රටම එකම රෝහලක් බවට පත් කළා. නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළා මුළු රටම. ඒ වගේ විශාල මැග්නිටියුඩ් එක වැඩක් කළා. දැන් ඒ වගේ කාලයක මේ වගේ අය හිටියනම් එහෙම මොකද්ද වෙන්නේ කියලා හිතන්න. කොවිඩ් කාලේ එදාර ඉන්දියාවේ වගේ එහෙනම් ලංකාවේ භාගයට භාගයක් මේ යන කොවිඩ් වලින් අපි මුළු ආසියාවෙම මම හිතන්නේ ලෝකෙම තාමත්ම හොඳින් අපි කොවිඩ් රෝගය මර්ධනය කරපු රටක් විදිහට ලෝක ප්‍රසිද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියලා තිබුණා. ලංකාව මේක ඉතාමත්ම දක්ෂ විදියට ශූර විදියට මේක කලා කියලා මේ හිටිය අයමයි එදත් ඒක කළේ. ඒ කියන්නේ මේ රාජ්‍ය සේවයමයි. දැන් මොවුන්ට අද මේ එක නගරයක මේ වගේ ආගමික කටයුත්තකට එන ජනතාවට ඒ සහන ටික සලසලා දෙන්න බෑ. ඉතින් මේක තමයි අපි කියන්නේ. මේවා කියනකොට විවේචනය කරනකොට හරිම කුල්මත්, හරිම පහසුයි, හරි ලේසි මේවා කරන්න. හැබැයි කරන්න ගියාට පස්සේ කොච්චර අමාරුද කියලා දැන් මොවුන්ටම මේවා තේරෙනවා. ඒකයි අපි නිතරම කියන්නේ මේ ජවිපෙට බලය ලබා දීම ලංකාවේ මේ පසුගිය සියවස තුළ අපි ඉගෙන ගත්ත හොඳම දේශපාලන පාඩම. අපි උගන්වන හොඳම දේශපාලන පාඩම. මොකද මේකෙන් පස්සේ මොවුන්ට ආපහු කියන්න බෑ අපි හිටියනම් මෙහෙම කරන්න කියලා. දැන් මේකෙන් තේරෙනවා මේ කාර්යයන් කොච්චර දුෂ්කරද. එතකොට මේගොල්ලෝ විපක්ෂයේ ඉඳලා මේවා විවේචනය කරන කාලේ අනිත් ආණ්ඩු කොච්චර අමාරු වෙනද. දැන් මේගොල්ලෝ කොවිඩ් කාලේ අර ගුරුවරු පාරට ගෙනාවා. පාරට ගෙන උද්ඝෝෂණ කෙරෙව්වා. යන්තම් කොවිඩ් එක නැති වීගෙන යනවා. ඒ කියන්නේ අර ආපහු මේ කොවිඩ් එක කොහොම හරි හදලා ආපහු රට අර්බුදයට. එහෙම කරපු අය අර ඩොලර් ගේන්න එපා කියනවා එක පැත්තකින්. ලංකාව ඩොලර් එවන්න එපා කියන මේ පෝලිං වල මිනිස්සු මැරෙන අතරේ මේ ඩීසල් ගෑස් නැතුව. අනිත් පැත්තෙන් රෝගේ තවත් වැඩි කරන්න මේගොල්ලෝ ගුරුවරු ගෙනවා මහපාරට. එහෙම කරපු අය ඇත්තටම අද හොඳම පාඩම හොඳ මේකෙන් ඉගෙන ගන්නවා කියන එක කියන්නේ. ඒක තමයි මේ ඉගෙන ගන්න තියෙන හොඳම දේශපාලන පාඩම කියන එක අපි මතක් කරනවා. එහෙනම් ස්තුති නරඹුවාට ඔබත් මේ දේශපාලන විග්‍රහයන්ට කැමති නම් අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක රැඳී සිට අපි ඔබ සමග ඉල්ලා සිටිනවා. සුවදායක දවසක් වේවා.